ආයුබෝවන්. නියෝජින් ශ්‍රී ලංකාවේ එකතු වෙලා ඉන්න සියලුම දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. දරුවෙකුගේ මුල් ළමාවියේ අවධිය කියන්නේ ඉතාම තීරණාත්මක කාල පරිච්ඡේදයක්. උදාහරණයක් විදිහට ගත්තොත් පොළවෙන් ගන්න තෙත මැටි ගුලියක් අකපෝරුවක් උඩ තියලා අවශ්‍ය ප්‍රමණයකට ලබා දීලා අවශ්‍ය තෙතමනයත් එක්ක ඒක අතින් ගොඩ නගන්න ඕනේ. ඉහළට නිශ්චිත හැඩයක් ලබා දෙමින් ඒ වගේම ඒ අපි හදාගත්ත නැති බාණ්ඩේ කල් පැවැත්මට අවශ්‍ය පරිදි මිශ්‍රණයට කබඩා කරන්නත් ඕනේ. අන්න ඒ වගේ තමයි කුඩා දරුවෙකුගේ මුල් අවධිය සකස් වෙන්නේ. ආදරය, කරුණාව, අවශ්‍ය උණුසුම ලබා දෙමින් ඒ වගේම මානසික ගුණාංග විදිහට අවශ්‍ය තෙතමනය ලබා දෙමින් දරුවට අවශ්‍ය අත්දැකීම් ලබා දෙනවා. ඉතින් මේ තීරණාත්මක කාල පරිච්ඡේදයේ දරුවන්ගේ පරිසරය කොහොමද සකස් කරන්න ඕනේ? ඒ වගේම වැඩිහිටියෝ කොහොමද මේ කුඩා දරුවන්ට තමන්ගේ මුල් ළමාවිය සකස් කරගන්න උදව් කරන්න ඕනේ කියන කරුණු ගැන විද්වත් අදහස් ලබා ගන්නයි අද අපේ මේ සූදානම. ඉතින් දැන් අපි යමු මේ වටිනා අදහස් වලට. දැන් අපි එකතු වෙලා ඉන්නේ ළමා හිමිකම් ප්‍රවර්ධක, සමාජ සුධාරක, ශ්‍රී ලංකා අන්තර්ක්‍රියාකාරීත්ව මාධ්‍ය කණ්ඩායමේ විධායක අධ්‍යක්ෂ උදිත ගුණරත්න මහත්මයාත් එක්ක අදහස් බෙදා ගන්න. ඉතින් ඔබතුමාගේ අත්දැකීම් එක්ක ළමයාගේ ජීවිතයේ මුල් අවදියේම ළමයා කලාව, නාට්‍යවේදය වගේ විවිධ නිර්මාණශීලී ක්‍රියාකාරකම් වල නිරාවරණය වීම දරුවාගේ චිත්ත වේගමය සහ සමාජ විද්‍යාත්මක ඔහු සමාජයත් එක්ක ගැටෙන්න ඒ වගේ දේවල් වලට ළමයා සංවර්ධනය වෙන්නේ කොහොමද? මේවත් දැන් ළමයා කියපුවාම දැන් ඔය දැන් කතා ලදරු වියනේ පුංචි. ඒකට ළමයා කියන කෙනා තමන්ගේ සංනිවේදනය ආරම්භ කරන්නේ තාමත් ප්‍රාථමික තත්ත්වයටත් පල්ලෙහාම. සාමාන්‍ය විදිහට අපි පාවිච්චි කරන වචන, වාක්‍ය, අදහස්, සංකල්ප නැහැ. එයාට තියෙන්නේ එයාට භාෂාව තේරෙන්නේ නැහැ, වචන තේරෙන්නේ නැහැ. ඒකට එයා කොහොමද එයා සංනිවේදනය කරන්නේ? මෙන්න මේ සංනිවේදනය කරන මූලික ප්‍රාථමික සහ එයාට ගතික, එයාට අනන්‍ය ක්‍රමයක් එයා පාවිච්චි කරනවා. ඒවා හැම විටම භාවයන් එක්ක එළියට එන්නේ. එයා හැඟීම් වලින් තමයි කතා කරන්නේ. සංනිවේදනය කියන්නේ භාවයන් එක්ක. එයාගේ සම්පත්, භාවමය සම්පත් තමයි එයා පාවිච්චි කරන්නේ එයාගේ සංනිවේදනය. එතකොට ළමයා හැම විටම අංගචරණය, දේහ භාෂණය මුළු ශරීරෙම පාවිච්චි කරනවා. එතන ගියාම මූණේ ඉංගිත භාවිතය, හැඟීම් භාවිතය තමයි යොමු කරන්නේ. එයා ඒක කෙලින්ම සම්බන්ධ වෙන්නේ කලාවට, නාට්‍යවලට. ඒත් අපි බොහෝ දුරට ළමයින්ගේ පුංචි කාලෙම දීලා කරනවා. එහෙම නැත්නම් දීලා කරනවා. ඔයා මෙයා දඟලන ළමයි. මෙයා මේ දේවල් කරන කෙනෙක්. මොකද හේතුව එයා ඒවා එළියට දාන විදිය. නමුත් අපි වැඩි හිටියේක තේරුම් ගන්න වැරදි. ළමයා ඔයා අර කිව්වා වගේ තමන්ගේ චිත්ත වේගය ඇති වෙන්න, චිත්ත වේගී සංකල්ප වලින් තමයි ළමයා චිත්ත රූප මවා ගන්න. විඩාකාරව චිත්ත රූප මවා ගන්න තමන්ගේ චිත්ත වේගී සංකල්ප. ඒතර ඒවා එළියට දාන්නේ එයාට ගතික විදියට. එයාගේ අනන්‍ය ස්වභාවය. ඒ නිසා අපි මූලිකව හිතන්න ඕනේ මූලික දර්ශනය තමයි ළමයි වැඩ කරනවා. ළමයා තමන්ට තේරෙන භාෂාවෙන්, තමන්ට පුළුවන් භාෂාවෙන් තමයි කතා කරන්නේ. ඒක ක්‍රීඩාවක් වෙන්න පුළුවන්, කලාවක් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් මොනවා හරි ක්‍රමයක ක්‍රියාකාරකමක් වෙන්න. එයාට වචන නැහැ, අදහස් නැහැ, සංකල්ප නැහැ. එයාට තියෙන දේෙන් තමයි. හරි. දැන් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති මේ නිර්මාණශීලී ක්‍රියාකාරකම් වලට දරුවන් යොමු කර ටිකේ වැදගත්කම. ඉතින් හැබැයි ඔයාලා දන්නවා වර්තමාන දෙමාපියන් හුඟක් මේ සාම්ප්‍රදායික අධ්‍යාපනයට නියැලිලා ළමයි විභාග කඩයින් සමත් කරන්න ඒ අංශයෙන් ඉදිරියට යන එක ගැන විතරයි හුඟක් වෙලාවට හිතන්නේ. හැබැයි ඔබතුමා හිතන විදිහට මේ දරුවෝ නිර්මාණශීලී ක්‍රියාකාරකම් සංගීතය වෙන්න පුළුවන්, නාට්‍ය වෙන්න පුළුවන්, ඒ වගේ ක්‍රියාකාරකම් එක්ක එකතු වෙලා මේ අධ්‍යාපන කටයුතු කරන එක පෙර පාසල් අවදී ඉඳන් දරුවට අත්දැකීම් ලබා දෙන එක ගැන ඔබතුමා මොකක්ද? පළවෙනිම කාර්යය තමයි අධ්‍යාපනය කියන්නේ එක මේ දැන ගැනීමට ඉගෙන ගැනීම විතරක් නෙමෙයි. අධ්‍යාපනය කියන්නේ සියලු දේ. සියලු දේවල් කොහොමද ඉගෙන ගන්න කියන්නේ. ඒතකොට සංගීතයත් අධ්‍යාපනය කරනවා, නාට්‍යයත් අධ්‍යාපනය කරනවා, සංනිවේදනයත් අධ්‍යාපනය කරනවා. සියලු මේ සමාජ ක්‍රියාකාරකම් සියල්ලක්ම අධ්‍යාපනය. ඒ අධ්‍යාපනය වෙන්නේ එයා අලුතින් ඉගෙන ගන්න. නැවුම්. එයාට හැම විටම අලුත් අත්දැකීමක් තමයි ලැබෙන්නේ. උදා දරුවට ඊට කලින් මේ දේව ඒ අත්දැකීම ලැබෙන්නේ නැහැ. ඒතකොට නැවුම් කියන්නේ අලුත් දෙයක්. සියලු දේවල් දැන ගැනීමට learning to know නෙමේ අධ්‍යාපනය කියන්නේ. ඒ නිසා ළමයා මේ හැමදේම ඉගෙන ගන්න සර්වාංගීය.
තමන්ගේ පෑන අරගෙන අතින් ලියන එකෙන් නෙමෙයි. වචන වලින් කතින් කතා කරන එකෙන් විතරක් නෙමෙයි. සමස්ත ජීවන ක්‍රියාවලිය තුළින්ම ළමයා ඉගෙන ගන්නවා. එතකොට පෙර පාසලේදී සිද්ධ වෙන්නේ ළමයාව සීමා කරන්න පටන් ගන්නවා. හැමදේම ඔච්චරයි. මේක දෙයිට වැඩිය බෑ. එපා. ඇති කියලා පෙර පාසල තුළින්ම හිර කරලා ළමයාට තමන්ගේ භාවයන් එළියට දාන්න තියෙන ස්වභාවිකව නිර්ව්‍යාජව අවංකව එළියට දාන භාවයන් වචන දුමුනමින් දාන භාවයන් සීමා කරනවා. ඉරක්. ඒක උත්තර තමයි ප්‍රශ්නේ. ඒ නිසා අපි නිර්මාණාත්මකයි ළමයා හැමතිස්සෙම. තමයි කියන්නේ නිර්මාණාත්මකව තමයි. ඔය යාට ඊට කලින් බොහෝ අත්දැකීම් නැහැ. ඒ අත්දැකීම් එළියට දාන්නේ අලුත් දෙයක්. අලුත් නැව් නිර්මාණයක් එළියට තමයි තමන්ගේ හැමදේම එළියට දාන්නේ. ඒතර ඒකට අවස්ථාව දෙන එක තමයි වැඩිහිටියෝ අපි කරන්න ඕන දේ. නමුත් අපි නොකරන්නේ ඒකට අවස්ථාව දෙන්නේ නැහැ. ඒව සීමා කරනවා. කීලා කරනවා. ඒතර අපි දැන් කියනවා කෙනෙකුගේ භාවයන් එක්ක වැඩිය දුර්වලයි කියලා වචනේ. වචන තමන්ට කියන්න තියෙන දේ සීමා කරනවා. අපි වචන වලට සීමා කරපුවාම words වලින් අපි කරන්නේ අර ඇතුලේ තියෙන තමන් ප්‍රකාශ කරන මේ සර්වාංගම් පාවිච්චි කරන භාව ප්‍රකාශනය සීමා කරනවා. එකට එක්ක අවුල. දැන් නිශ්චිත වචන ටිකකින් කියනවා ඕන කරන්නේ. ඇත්තටම ගත්තොත් ළමයා සම්පූර්ණ දේහම භාවයදත්තා කරමු. සර්වාංගෙම මුළු ඉංග්‍රීසි ඔක්කොම පාවිච්චි කරලා යමක් කියනවා. ඒක වාක්‍ය රචනයකට වැඩි ඉතාමත් විශාලයි. අපි ඒක වචනයකට දෙක සීමා. ඒ නිසා නිර්මාණාත්මක බව පටන් ගන්නවා පෙර පාසල. උපදිච්ච දවසේ ඉඳලා පෙර පාසල කාලේදී ඒක වැඩි දියුණු කරන්න දේවල් තමයි කරන්නේ. ඒ නිසා දැන් මේ යන රටාව එක්ක තම අකුරු ලියලා ඒක කොහොම කොට කරනවා. ඒක කොහොම සීමා. පොතේ දැනුම තියෙයි. නමුත් ජීවිත දැනුම ළමයාට ප්‍රශ්නයකට මුහුණ දෙන විදිය, යමක් දකින්න විදිය, යමක් කරන විදිය, යමක් පරිකල්පනය කරන විදිය, යමකද දර්ශනාත්මකව ඉගෙන සොයා බලන විදිය, තාර්කික ඥානය මේ මොකක්වත් අමුතු නෑ ඔය අකුරු වල. හම්බ වෙන්නේ විභාග වලින් පාස් කියලා තමයි. එනිසා ජීවිතේ පාස් කරගන්න නම් ළමයාට අවස්ථාව දෙන්න නිර්මාණාත්මක දේවල් එළියට දාන්න. බොරු කියනවා. මාව උදාහරණයකට ගන්නම්. මම පොඩි කාලේ හරියට බොරු කතා කියනවා. අපේ අම්මලා කියනවා මම චූටි කාලේ මොන්ටිසෝරි කියන කාලේ අවිල්ලා කියනවලු බොරු කතන්දර හදන්න. ඒ මොනවද? පරිකල්පනය. තමන්ගේ ඇතුලේ හදාගත්තු අලුත් කතාවක් කියන දා. ලස්සනයි. අන්න ඒකට අවස්ථාව දෙන එක තමයි අපි කරන්න ඕනේ. ඒ නිසා ළමයා සීමා කරලා නීති රීති දාලා බැඳලා පොටු කරලා ඉඳ කරන එක විදිහට නිදහස් වෙන්න ඕනේ ළමයාට. ඔරිජිනල් එක එහෙම නැත්නම් නියම ඇත්ත කතාව විදිහට. ඉතින් අපිත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි සර්. දැන් අපි යමු වෙන්නේ මනෝවිද්‍යා උපදේශක නිලධාරී ගීතිකා මහත්මියත් එක්ක එතුමියගේ අදහස් බෙදා ගන්න. විද්‍යාත්මක පරීක්ෂණ වලින් තහවුරු වෙලා තියෙනවා දරුවෙකුගේ මොළේ ශීඝ්‍ර වර්ධනයක් සිද්ධ වෙන්නේ ඔහු ඉපදිලා පළවෙනි අවුරුදු 5 ඇතුළත බව. ඉතින් මේ කාලය තුල දරුවත් එක්ක වැඩිහිටියන් කාලය ගත කරමින් දරුවගේ ආකල්පමය සමාජීය වශයෙන් සංවර්ධනයට දී යුතු දායකත්වය පිළිබඳව ඔබ කොහොමද මනෝවිද්‍යාවට අනුකූලව දකින්නේ? හොඳ දරුවෙක්ගේ අපේ මොළේ වර්ධනය සම්බන්ධයෙන් ඉතාම වැදගත් කාලය තමයි දින 1000ක කාලය. එතකොට මේ දින 1000ක කාලය අපි හඳුනා ගන්නවා ගෝල්ඩන් පීරියඩ් එකක් කියලා. එතකොට මේ දරුවා සම්බන්ධයෙන් මොළේ වර්ධනය කරන්න නම් අපි අනිවාර්යයෙන්ම දරුවට කායික මානසික සමාජික සහ ආධ්‍යාත්මික කියන සියලු අංශයන්ගෙන් සහයෝගය දක්වන්න ඕනේ මොළේ වර්ධනය වීම සඳහා. එතකොට අනිවාර්යයෙන්ම ඔබ එහෙනම් ඔබේ දරුවාට වගකීම් දරන්න පුළුවන් වගකීම් දරන දරුවෙක් බවට පත් කරන ඔබ වගකීම් ලබා දෙන්න. ස්වාධීන කරන්න අවශ්‍ය නම් ඔබ ස්වාධීනත්වය දරුවට ලබා දෙන්න. ඒ වගේම ඔහුගේ පෝෂණය කායික මානසික යහපැවැත්මෙන් අවශ්‍ය කටයුතු ඔහුට සලසා දෙන්න. ආදරය කරුණාව කියන්නේ කුඩා දරුවෙක්ගේ මුල් කාලේ ඉඳන්ම ඉතාමත් අත්‍යවශ්‍යම දේවල්. ඉතින් ඔබ කිව්වා දරුවාට ස්වාධීන වෙන්න ඉඩ දෙන්න, හැබැයි දරුවාට වගකීම් ලබා දෙන්න කියලා. ඉතින් මේ කරුණ දෙක කොහොමද ඔහුගේ වැඩිහිටියට බලපාන්නේ? ඔව්ද ඇත්තටම විද්‍යාඥයෝ කියන කතාවක් තමයි දැඩි වගකීම් දරන්න පුරුදු නැති දරුවා, අපි කියමු පුංචි කාලේ දැඩි නීති රීති යටතේ හැදෙන දරුවා තමන්ගේ ජීවිතේ වගකීම් දරන්නට සූදානම් නැහැ. ඒ වගේම අධික නිදහසක් භුක්ති විඳින දරුවා ඔහුගේ සීමා මායිම් හඳුනන්නේ නැහැ. එහෙමනම් අපිට අවශ්‍ය වන්නේ මේ අන්ත දෙකේ දරුවන් නොව අපිට අවශ්‍ය වන්නේ මෙම වගකීම් දැරීමට හැකි
ස්වාධීනත්වය ලැබිය හැකි දරුවන්. ඒ වගේම තමයි එවැනි දරුවෝ අපි හිතමු දැඩි වගකීම් නීති රීති අර්ථය හැදෙන දරුවෝ වගකීම් ගන්න අකමැති දරන්න අකමැති වගේම අධික නිදහස දරපු දරුවා වගකීම් ගන්න ලෑස්ති වෙන්නේ වගේම ඔහු නිදහසේ සීමා මායිම් නොදැනීම නිසාම ඔහු අවශ්‍ය අත්‍යවශ්‍ය වගකීම් මගහැරීම නිසා ඔහුගේ සමාජීය ජීවිතය තුළ ඔහු ගොඩාක් වෙලාවට ප්‍රශ්න වලට ගොදුරු වෙනවා. මොකද ඔහු රැකියා අවස්ථාවවලදී කුඩා දරුවෙක් ගත පාසල් කාලයේදී තරුණ වියේදී ඔහුට අවශ්‍ය කරන සංවේදන කටයුතු කරගන්න අවශ්‍ය සමාජික කටයුතු කරගන්න ඔහුට බොහෝ දුෂ්කරතා ඇති වෙනවා. ඉතින් මනෝපදේශ නිලධාරීවරියක් විදිහට ඔබතුමිය ඉතාම සෞඛ්‍ය සම්පන්න හොඳ පෞරුෂයකින් හෙබි දරුවෙක් ගොඩනගන්න දෙමාපියන්ට අවසාන වශයෙන් ලබා දෙන උපදේශය මොකක්ද? ඔව් ධනාත්මක පරිසරයක හැදෙන දරුවා සමාජයට ධනාත්මක දේවල් ලබා දෙනවා. ඒ වගේම ඍණාත්මක පරිසරයක හැදෙන දරුවා ඍණාත්මක දේවල් සමාජයට ලබා දෙනවා. එහෙනම් මතක තියාගන්න ඔබ දරුවෙක් නිර්මාණය කරනවා නම් ඔබ කළ යුතුම දේ තමයි දරුවාට ආදරණීය ආරක්ෂිත සහ උත්තේජනක පරිසරයක් ලබා දෙන්න. ඔහුගේ කුතුහලයට ඔබ ඉඩ ලබා දෙන්න. ඒ වගේම තමයි නිරන්තරයෙන් දරුවා සමග සංනිවේදනය කරන්න. ඒ වගේම ඔවුන්ගේ හැඟීම් වලට ගරු කරන්න, ඔවුන්ගේ හැඟීම් වලට ඉඩ දෙන්න. මම හිතනවා ඔබට මෙවැනි දරුවෙක් හදා ගන්නට තියෙන ක්‍රමවේදය ඉතාම සමවයස් දරුවන් සමග ඔවුන්ට හැසිරෙන්න ඉඩ දීම තුළ, ඒ වගේම ළමා සමාජ සමග දරුවාට ගත කරන්න කාලය අවස්ථාව ලබා දීම, ක්‍රීඩා සඳහා අවස්ථාව ලබා දීම, මේ තුලින් මේ බලාපොරොත්තු වෙන දරුවා ඔබට නියමාකාර ලෙස සකස් කරගන්නට පුළුවන්. අපි මේ දැක්කේ මනෝවිද්‍යාත්මක පැත්තත් එක්ක දරුවෙකු කොහොමද සමබරව ගොඩනගා ගන්න ඕනේ කියලා. ඉතින් බොහොම ස්තුතියි ඔබතුමියට අපිත් එක්ක එකතු වුණාට. බොහොම ස්තුතියි දුව. ඉතින් මම දැන් එකතු වෙලා ඉන්නේ මනෝ උපදේශ නිලධාරී චතුරි සමදිකා මහත්මියත් එක්ක. ඉතින් අපි තවදුරටත් බලමු. පෙරපාසල් දරුවා ජීවත් වෙන පරිසරය එම් දරුවාගේ මානසික සංවර්ධනයට කොයි වගේ දායකත්වයක්ද ලබා දෙන්නේ මහත්මිය? මෙතනදී මම මුලින්ම කියන්න කැමති පුතේ පෙරපාසල් දරුවෙක් ජීවත් වෙන පරිසරය කියන්නේ මොකක්ද කියන එක. පෙරපාසල් දරුවෙක් ජීවත් වෙන පරිසරය කියලා අපි ගත්තහම එයාගේ නිවස ප්‍රධාන වශයෙන්ම එයාගේ නිවස. ඒ වගේම එයාගේ පෙරපාසල සහ මේ දෙක අතර ගනුදෙනුත් කරද්දී හම් වෙන මහ සමාජය. උදාහරණයක් විදිහට අපි හිතමුකෝ දරුවා යන්නේ පෙරපාසලට යන්නේ පොදු වර්ෂතය කියලා. අන්න මේක අපි මහ සමාජය කියලා ගන්නවා. ඒ වගේම එයාට වටපිටාවේ ඉන්න නිවැසියෝ, අසල්වැසියෝ මේ මහ සමාජය. මෙතනදී යාට විවිධ පුද්ගලයෝ හම්බෙනවා. නිවස ඇතුළතදී අම්මා තාත්තා, ඒ වගේම එයාගේ එක කුසුපන් සහෝදර සහෝදරයෝ, ඒ වගේම සමග ගෙදර තව ඥාතියෝ ඉන්නවා නම් උදාහරණයක් විදිහට අත්තමසිය වෙන්න පුළුවන්. ඒ වගේම එයාගේ පෙරපාසල කියන තැන ගත්තහම ගුරුවරු සහ එයාගේ එකට ඉගෙන ගන්න තව පුංචි දරුදැරියෝ, ඒගොල්ලන්ගේ දෙමව්පියෝ, අර මහ සමාජය කියන එක තුළදී අසල්වැසියෝ, මේ වගේ විවිධ පුද්ගලයෝ එයාට මේ පද්ධතිය තුළ හම්බ වෙනවා. මේ සෑම කෙනෙක්ගෙම කතා බහ, ඊට පස්සේ ඒගොල්ලෝ හැසිරෙන ආකාරය, මේ දරුවට දක්වන විවිධ ප්‍රතිචාරයන් අපේ මේ පෙරපාසල් දරුවට ධන උපස්තම්භන විදිහටත්, ඒ වගේම ඒගොල්ලන් දක්වන දරුවට අසතුටු හිතන කාරණා, දරුවව සමහර විට දරුවට රිදුම් දෙන කාරණා, ඍණෝපස්තම්භනයන් විදිහටත් දරුවට බලපාන්න පුළුවන් පුතේ. අපි ඒක උදාහරණයක් විදිහට පැහැදිලි කරගමුකෝ. මේ විදිහට අපි ගමු නිවසේ ඉන්න අම්මා තාත්තා දරුවෙක්ට අපි හැමෝගෙම අපි ඇහුවොත් ඔයාට ඉන්න වටිනාම සම්පත කවුද කියලා අපි හැමෝම උත්තර දෙයි අපේ ඉන්න දරුවෝ. ඒ හින්දා අපි නොකරන දෙයක් නෑ දරුවෝ වෙනුවෙන්. දරුවගේ අවශ්‍යතා සියල්ල ඉෂ්ට කරනවා. කෑම බීමද, දරුවගේ අනිකුත් සංවර්ධනයට අවශ්‍ය සියලුම දේ අපි සපයනවා. නමුත් අපි ගොඩක් වෙලාවට මේ මානසික සංවර්ධනය කියන කැලලට දක්වන ඉඩකඩ හරි අඩුයි. අපි නිකමටවත් හිතන්නේ අපේ හැසිරීම අපේ දරුවන්ට බලපායි කියලා. විශේෂයෙන්ම අම්මා තාත්තා අතර තියෙන යහපත් සම්බන්ධතාවයක් නම්, අම්මා තාත්තා අතර බොහොම ලෙන්ගතු සම්බන්ධතාවයක් දරුවට නිතර නිරීක්ෂණය කරන්න ලැබෙනවා කියලා හිතමුකෝ. ඒ වගේ පද්ධතියක හැදෙන දරුවෙක්
ගොඩක් වෙලාවට එයාගේ යහළුවෝ එහෙලියන් එක්කත් දක්වන්නේ ඒ වගේ බොහොම ලෙන්ගත්තු හරිම නිහතමානී සොඳුරු සංකල්ප ටිකක්. මොකද එයා දකින්නේ කරන්නේ හැමදාම යහපත් දේවල්. ඒ හින්දා ඒ දරුවා තනි දරුවෙක් වුණා. දැන් අපිට ගොඩක් තියෙන ප්‍රශ්නයක් තනි දරුවෙක් කොහොමද මේ සමාජයට අරන් යන්නේ කියන එක. තනි දරුවෙක් වුණත් අපි කියනවානේ ආත්මාර්ථකාමී සිතුවිලි හැදෙනවා කියලා නෑ. එයා අම්මා තාත්තා දක්වනවා නම් එයාගේ යහපත් ප්‍රතිචාරයක්. අම්මා තාත්තා නිතර දරුවට ඇහුම්කන් දෙනවා නම් දරුවා වෙනුවෙන් කාලය වෙන් කරනවා නම් ඒ වගේ මේ දෙන්න අතර තියෙන බැඳීම හරි ශක්තිමත් නම් ඒ වගේ පරිසරයක හැදෙන දරුවෙක් නිතින්ම යහපත් මානසික සෞඛ්‍යයක් සම්පන්න දරුවෙක් වෙනවා. ඉතින් දැන් ඔයගොල්ලන්ට පැහැදිලි ඇති ළමයා ජීවත් වෙන පරිසරය, ඒ පරිසරයේ ඉන්න පුද්ගලයන්ගේ හැසිරීම ඉතාම සංවේදී විදිහට දරුවාගේ මානසික සංවර්ධනයට බලපානවා කියලා. ඉතින් ඒක අපේ සමාජයේ ජීවත් වෙනකොට අපිට හිතන්න ඉතාමත් වැදගත්ම කාරණයක්. ඉතින් මහත්මිය අපිත් එක්ක එකතු වුණාට අපිට මෙලිස්තු. දරුවෙකු මුල් ළමාවිය අවදියේදී හරිම කුතුහලයෙන් අලුත් දේවල් ඉගෙන ගනිමින් කාලය ගත කරනවා. දරුවා කාලය ගත කරන පරිසරය, ඔහු ඇසුරු කරන පුද්ගලයන්, පුද්ගලික විදිහට ඔහුගේ ජීවිතය, ඔහුගේම අනන්‍යතාවයක් ගොඩනගා ගන්න බොහෝසෙයින් වැදගත් වෙනවා. අන්න ඒ හින්දා තමයි විත්තත් මඟ පෙන්වීම යටතේ ලබා දී උපදෙස් අපේ ජීවිතවලට අරගෙන විශේෂයෙන්ම මුල් ළමාවියේ අවදිය ගත කරන දරුවන්ට සුරක්ෂිත ආදරණීය පරිසරයක් ලබා දෙන්න ඕනේ. ඉතින් නියෝජින් ශ්‍රී ලංකා අපි දරුවන්ට ආදරණීය සුරක්ෂිත පරිසරයක් ගොඩනැගීම වෙනුවෙන් හැම විටම හඳුන්වනවා. නැවත මේ වගේ සාකච්ඡාවකින් හමු වෙන බලාපොරොත්තු අදට අපි සමුගන්නවා. මේ නියෝජින් ශ්‍රී ලංකා